ජපානයේ ප්‍රධාන විහාරස්ථානයක් වන ලංකාජී විහාරයේ පොසොන් උත්සවය 2026 6 වන මාස 28 වන ඉරුදින පවත්වන ලදී. මෙම පෝදා වැඩසටහන ආවරණය කිරීමට ශ්‍රී ලංකාදීප ටීවී අපේ කණ්ඩායමට හැකි වුණු බව ප්‍රකාශ කරන්නේ ඉතාමත් බැති සිතිනි. අහන්නකො මේ කවුද කෑ ගහන්නේ කියලා? කවුද කෑ ගහන්නේ? මේ සීයානේ. සීයා. අපිට ජපානයේ මිහින්තලාවක් මිදුහාමුදුරු වැඩ සිටිය මිහින්තලාව අපිට දකින්න ලැබුණේ නැහැ. නමුත් අපේ හාමුදුරුවෝ මිහින්තලාව හැදුවා ලස්සනට පොසොන් පොහොය දවසේ ඒ කියන්නේ 2026 6 මාසේ 28 වෙනිදා මේ මුළු විශාල පිරිසක් සහභාගී වුණා මිහින්තලේ ඒ දකින්න. ඒ වගේම ලොකු දානයක් තිබුණා. මේ ඒ කර්තව්‍ය කරේ මෙන්න මේ හාමුදුරුවෝ. පොඩක් අපි හාමුදුරුවන්ගෙන් විස්තර පොඩක් අහමු. සරණයි. ජපානයේ සවරා ලංකාජී විහාරස්ථානයේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහොය නිමිති කොට විහාරාධිපති සවරා ලංකාජී විහාරයේ ජපානයේ ප්‍රධාන සංඝනායක මහා බෝධි සමාගමේ ගරු සභාපති ඉන්දියාව චේතියගිරි විහාරස්ථානයේ විහාරාධිපතීශ්වර අතිගෞරවාර්හ බානගල උපතිස්සාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් විහාරස්ථ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් විහාරස්ථානයේ ආගමික ශාසනික ධ්‍යානසයෙන් මත් ආමිස සහ ප්‍රතිපත්තිමය ධ්‍යානසයෙන් මත් සදැහැතියන්ට ලාංකිකයන්ට එමෙන්ම මේ රටේ ජීවත් වෙන නොයෙක් රටවල සදහැවතුන්ට
පින්කුසල් සිද්ධ කරගන්න හැකියාව ඇති වෙන පරිද්දෙන් අද දවස් පුරාවටම දාන සීල භාවනාදී පින්කුසල් කටයුතු රාශියක් සිදු වෙනවා. ඒ අතර සර්වඥ ධාතුන් වහන්සේලා දැක වැද පුදා ගන්න අවස්ථාව නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා දෙතිස්වැයන සහිත දර්දහබිදම් නන්දන සම්බුද්ධ පූජාවක් පවත්වා මහා සංඝරත්නයට දන්පැන් පූජාවන් පවත්වන්න යෙදුණා. එමෙන්ම මේ රටට පැමිණ සිටින මේ රටේ ජීවත් වෙන සදහැවතුන්ට මිනිසුන්ට ලංකාවට ගොස් මිහින්තලා පවුවට නැග වෙනමාරාතන් වහන්සේගේ ලංකා ගමනේ සිදු වෙච්ච මිස්සක පවුව දැක බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්, හම් සංවේගයක් ඇති කරගන්න පුළුවන්. සාධුනාදයක් පවත්වන්න හැම දිනම පහසු අයුරින් tempatව නිශ්ශබ්දව දැන් සාධුනාදයක් පවත්වන්න සවර ලංකජී විහාරයේහි නිර්මාතෘවර අති ගෞරවාර්හ බානගල උපතිස්සාපිධාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු යාරස්ත වන්දනීය පූජනීය අති ගෞරවනීය මහා සංඝරුවනින් අවසර පොසොන් පුරපසළොස්වක පොහොයෙහි ප්‍රධාන දායකත්වයේ දරන දිනේෂ් ශානික මහත්මයාණන් ලසන්ති නවෝදිනී මහත්මිය දොලන්සා සමුත්මේ දියණිය සෙහන්සා මනුත්මේ දියණිය ජොහන්සා අකිත්මේ දියණිය නිර්වාන් යෝසිත් පුතණුවන් ඇතුළු කොට අද දවසේ මේ උතුම් පින් කුසල් කටයුතු සිද්ධ කරගන්නට විහාරස්ථානයට පැමිණෙන්නට යෙදුණු කල්යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත්නි 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහොය නිමිති කොට සවර ලංකජී විහාරස්ථානය තුලදී භාග්‍යවත් ලෝතර බුදු පියාණන් වහන්සේට ශ්‍රී ලංකා භූමියේ දළදා මාලිගාවේ සෑම දිනකම දහවල පවත්වන්නට යෙදෙන උතුම් දළදාභි නන්දන ශ්‍රී සම්බුද්ධ පූජාවන් ව්‍යංජන 32ක් සහිතව ගිලන්පස මල් පහන් සුවඳ දුම් සහිතව භාග්‍යවත් ලෝතර බුදු පියාණන් වහන්සේට පූජා කොට මේ පුණ්‍යවන්ත දහවල බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට දන්පැන් පූජා කරන්නට ඔබ පින්වත් හැම දෙනාම සූදානම් ගනිමින් සිට
තමන්ගේ සිත්වල තියාගෙන තිබ්බ උතුම් පරම පවිත්‍ර වූ සිතුවිලි සමුදායක් ක්‍රියාවට නංවා එහි අග්‍රඵලය නෙලා ගන්න සූදානම් වෙන දවසක් අද දිනේෂ් මහත්මයා සහ පවුලේ පින්වත් හැම දෙනාම පොසොන් පුරපසළොස්වක පොහොය දවසේ ලාංකීය භූමියට මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ සිට රැගෙන උතුම් ධර්මීය දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු ලාංකීය රටවැසි සියලු පිරිසට දායාද කොට ලාංකීය භූමියේ එතෙක් තිබූ මිත්‍යා දෘෂ්ටික මෙන්ම යම්කිසි විදියකින් ඇදහිලි සංකල්ප විශ්වාසාදී සියල්ලක්ම වෙනස් කරමින් බෞද්ධ දර්ශනයේ හරපද්ධතියෙන් මගින් ලාංකීය සංස්කෘතිය පෝෂණය කොට එමෙන්ම ලාංකීය ජනතාව ආගමික වශයෙන් උත්පෝෂණය කොට භාග්‍යවත් ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ලංකාවටත් ලාංකීය භූමියේ සියලු වැසියන්ටත් දායාද කරන්නට යෙදුණු උතුම් පුණ්‍යවන්ත පොහොය පොසොන් පුරපසළොස්වක පොහොය. මේ රටේ ජීවත් වෙන ලාංකීය බොදුනුවන්ටත් එමෙන්ම මේ රටේ ජීවත් වෙන අනිකුත් බොදුනුවන්ටත් ඒ ලාංකීය සමාජයේ අපි විඳින අත්දකින අත්දොටු මිස්සක පව්ව එමෙන්ම සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව දෙතිස් ව්‍යංජන සහිත දළදා අභිනන්දන සම්බුද්ධ පූජාවන් මේ රටේ ජීවත් වෙන සෑම දිනාට දැක බලා ගන්නට අවකාශය නිර්මාණය කරමින් සම්පාදනය කරමින් අද දවසේ ආමිෂ සහ ප්‍රතිපත්තිමය ධ්‍යානයෙන්ම සදහැතියන්ට තම පින් කුසල් ජීවිතයට සරි කර ගන්නට අවශ්‍ය සියල්ල සම්පාදනය කරලා තියෙනවා. දායකත්වයේ දරන දිනේෂ් රාණික මහත්මයා වසන්ති නවදිනී මහත්මිය දුවදරුවන් සමග තම ජීවිතයේ කඨින පින්කම් ආදිය සිද්ධ කරලා එවැගේම විහෙර විහාරස්ථාන නිර්මාණය කරලා බොහෝ පින් කුසල් සිද්ධ කරගන්න පින්වත් පිරිසක්. දරුවනුත් දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් ඊටාම හොඳින් ආගමික වශයෙන් තමන්ගේ ජීවිත පෝෂණය කරගන්න පින්වන්ත දරුවන් බවට පත් වෙලා තියෙනවා. පෞගේ වර්ෂයේ සවර ලංකජේ විහාරස්ථානයේහි උතුම් කඨින පුණ්‍ය මහෝත්සවයක් ඔබ පින්වත් හැම දෙනාම සිද්ධ කරගන්නට යෙදුණා. ඒ වගේම කරන පින් කුසල් හැම දෙයක්ම සහභාගී වෙන හැම දිනාට දකින හැම කෙනාටමත් තමන්ගේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා යන ආකාරයෙන් ඒ කටයුතු යන වියහියදන් දිහා බලන්නේ නැතුව ඊටාම අත්‍යලංකාරයෙන් සිද්ධ කරන බව මහා සංඝරත්නයේගේ වගේම ඔබත් සමග පින් කුසල් කටයුතු සිද්ධ කරන්න සම්බන්ධ වන හැම දෙනාම ඒ පිළිබඳව මන අවබෝධයක් ඇති කරගෙන තියෙනවා. සවර ලංකජේ විහාරස්ථානයට ඇතුල් වෙන තැන් ප්‍රධාන වාහල් කඩ ආදිය සියල්ල නිර්මාණය කරලා දීලා පහුගිය වර්ෂයේ අත්‍යලංකාර පින්කමක් සිද්ධ කළා. මේ භූමියට පැමුණු හැම දිනාටම පින් කුසල් සිද්ධ කරගන්න හැකි වෙන පරිදි. එනිසා වෙන අද දවසෙත් දවස පුරාවට සිද්ධ වෙන මිස්සක පව්ව නිර්මාණය කිරීමට ඒ වගේම දළදා අභිනන්දන සම්බුද්ධ පූජාවන් පැවැත්වීමට ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමටත් මේ පැමිණෙන සෑම දිනාටමත් කුස පිරෙන්න ආහාර වේලක් ලබා දෙන්නටත් ඔබ පින්වත් හැම දිනාම වෙහෙස මහන්සිව කටයුතු ඊයේ රාත්‍රියේ වගේ එළි වෙනකම්මත් ඒ වගේම මේ ගෙවුණු කාලය පුරාවටත් සිද්ධ කරන්නට යෙදුණා. මේ දහවල ඔබ පින්වත් හැම දිනාගේ දෑතින් පිළියෙල කරගන්නට යෙදුන මේ උතුම් දාන වස්තුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සාංගිකමය දානයක් භික්ෂාවක් ලෙසින් පූජා කරමි. පූජා වේවා. ජනිත වන උතුම් දානානිසංසමය පින් කුසල් ඔබ පින්වත් හැම දිනාගේම නමින් මිය පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුන ලසන්ති මහත්මියගේ පියතුමාණන් ඇතුළු කොට දිනේෂ් මහත්මයා නමින් මියගිය සෑම දිනාට මේ මොහොතට සහසම්බන්ධ වන ලොකු කුඩා වැඩිහිටි සෑම දිනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ උතුම් දානානිසංසය අනුමෝදන් වෙත්වා. දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා. සජීවත්ව ජීවත්වන ඔබ පින්වත් හැම දිනාටම මේ උතුම් දානානිසංසයන්ගේ ආශිර්වාදය වෙත්වා. දුලන්සා සනුත්මේ දියණියට, සිහන්සා මනුත්මේ දියණියට, යොහන්සා අකිත්මේ දියණියටත් නිර්වාණ යෝෂිත් පුතණුවන් ඇතුළු කොට මේ මොහොතට සහසම්බන්ධ වෙන පුංචි බෝසත් දුවා දරුවන්ට තම අධ්‍යාපනික අනාගත ජීවිතාභිවෘද්ධිය සඵල සාර්ථක කරගන්නට මේ උතුම් පින් කුසල් වල ආශිර්වාදය වෙත්වා. මේගේ ඥාතීන්ට දෙවියන්ට අප හැම දෙනාටම මේ උතුම් දානානිසංසය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා
නිවේ සැනසේ පැමිණ වැඩ වදාළ උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වන උතුම් දාන පාරමී ධර්මයක්ම වෙත්වා කියන පැතුමින් ප්‍රාර්ථනාවෙන් හැම දිනම දාන වස්තුව සාංගිකව පූජා කරන්නට මේ විදියට කියන්නේ සම්පත්ති සග්ග සම්පත්ති මේවච තෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු ලංකාවේ වගේම ජපානයේ සුප්‍රසිද්ධ පුද්ගලෙක් අපි හඳුන්වලා දෙනවා සුජීව මහත්මයා
බේස්බෝල් වලින් ජපානයේ වගේම ලංකාවේ බේස්බෝල් කියන එක ආරම්භ කළා ලොකු සේවයක් කරපු පුද්ගලෙක්. ඔහු මෙතන මේ අවස්ථාවට අපිට හරි සතුටුයි ඔහුගේ පැමිණීම. ඔබතුමාට කියන්න පුළුවන් දේවල් තියෙනවද මොනවාද? ඔව් ඇත්තටම අපේ සවර ලංකාජී පන්සලේ මේ පොසොන්සේට මේ වැඩසටහන් මාලාවේ අද දවසේ අපි සහභාගී වුණා. බොහොමත්ම පිං වැඩක් තාමත්ම අපේ ශ්‍රී ලාංකීය අභිමානයට අපේ ශ්‍රී ලංකාකමට අපේ නායක හාමුදුරුවෝ බණගල ක්‍රිස්ස හාමුදුරුවෝ ඇතුළු අපේ නායක හාමුදුරුවන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මේ පොසොන් වැඩසටහන අද කරනු ලැබුණා. ඉතින් ඇත්තටම මේකට දායක වෙන්න ලැබීම පිළිබඳව මම තාමත් සතුටුපත් වෙනවා. සහ අපේ ශ්‍රී ලාංකීය අපේ ශ්‍රී ලංකාකම ජපන් ජාතික මහතුන් එක්ක මේ පන්සල් භූමියේ සිට ලෝකයට ගෙන යන්නට අපේ නායක හාමුදුරුවෝ ඇතුළු අපේ ශ්‍රී ලාංකීය සියලුම දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ආනන්දීක වශයෙන් මේ බෞද්ධ ආගමට ඉතාමත්ම පෙරමුණේ සිටින පාසලක ආදි ශිෂ්‍යෙක් වශයෙන් මේ පන්සල් වල වැඩවලට දායක වෙන්න හැකියාව ලැබීමත් ඇත්තටම ගොඩක් සතුටුපත් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ආදී ආනන්දීක වශයෙන් ජපානයත් ශ්‍රී ලංකාවත් එකට එකතු කරලා අපේ බානගල උපස නායක හාමුදුරන් එක්ක වැඩසටහන් වල සහභාගී වෙන්න හැකියාව ලැබීමත් මාළපුල් ලොකු පිනක් කියලා මම මේ අවස්ථාවේ කරනවා. ඉතින් ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ නම ලංකාජී අපේ පන්සල කේන්ද්‍රස්ථාන කරගෙන යන වැඩසටහන් වලට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි හදවතින් සුමත බොහොම ස්තුතියි. ජපානයේ ලංකාජී විහාරයේ පොසොන් උත්සවය වෙනුවෙන් දානය බාරගෙන දානය සාර්ථක විදියට කෑම ජාති 30ක් එක්ක දුන්නු ඒ පුද්ගලයා අපි පොඩ්ඩක් සාකච්ඡා කරනවා. ඔබතුමාගේ නම? මම දිනේෂ් මහත්මයා. එතකොට මේක කරන්න හිතුනේ මොකද? සවරාජී පන්සල මේ ගොඩාක්ම මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් එක්ක සවරාජී පන්සලේ ලොකු දායකත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒක හරහා තමයි මේ හැම දෙයක්ම කියන බුදුදහම ඇවිල්ලා ඒ හැම දෙයක්ම ඇති වුණේ. ඊට පස්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අපේ බානගල උපතිස්ස මහරහතන් වහන්සේගේ බාරේ තියෙන්නේ. ඒ වගේ විශේෂ දේවල් සමුදායක් තියෙනවා ඒ හා සම්බන්ධ වෙච්ච. ඒකින්ද තමයි ගොඩක්ම හිතුනේ සවරාජී පන්සලේ මේ වගේ දෙයක් කරන්න. ඇත්තම සාර්ථක දානයක්. විශාල පිරිසක් මෙතෙන්ට ආවා. ඔබතුමාට පින් සිද්ධ වෙනවා. මතු ආත්මවලත් ඔබතුමාට මේ වගේ පින්කම් කිරීමට අවස්ථාව ලැබේවා. විහාරයේ පොසොන් සමරනවා. එයාට සන්තෝෂ වෙනවා. අදට අවුරුදු 40 ගානකට ඉස්සෙල්ලා ආරම්භ කරපු පන්සල අද වෙනකොට ලාංකික ජනතාවගෙන් ඉතිරි සිටිනවා. ලාංකිකයන්ගේ ක්ෂේම භූමියක් හැටියට පත් කරගන්න හැකියවීම ගැන මම පෞද්ගලිකව සන්තෝෂ වෙනවා. වගේම මේ ජපානයේ බිහිවෙච්ච පළවෙනි ථේරවාද පන්සල මේ තුලින් විශේෂයෙන්ම ලාංකික ජනතාවට දුවන සේවය අති විශාලයි. ගැන මම සන්තෝෂ වෙනවා. ඒ නිසා මේ රටේ ඉන්න ජීවත් වෙන ලාංකිකයෝ තම තමන්ගේ ආගමික වැඩ කටයුතු සිද්ධ කරගන්න පැමිණෙන මේ ස්ථානයටයි මම හිතනවා මේ සේවාව අපේ නිවාසික භික්ෂුන් වහන්සේලාගෙන් සිද්ධ වෙනවා ඇති කියලා විශ්වාස කරනවා. හෙලංකා දීප TV අපේ කණ්ඩායම ලෝකවාසී සියලු දෙනාට පින්බර පොසොන් පොහොයක් වේවායි ප්‍රාර්ථනා කරමි. අදට අපි ඔබෙන් සමගන්නවා. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග
බුදු සමිඳේ ජිලෝවග බුදු සමිඳේ Sinda binda mohandara